හායි මගේ පළවෙනි ටෙමු ඕඩර්ස් දෙක ඔයාලත් එක්ක අන්පැක් කරන්න යන්නේ. මේකේ අයිටම් 25ක් විතර තියෙනවා. හැබැයි මම මේ ටික ගත්තේ රුපියල් 10000කටත් අඩුවෙන්. හැබැයි මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක රුපියල් 14000ක් 15000ක් විතර වෙන එක. රුපියල් 7-8000කට මම ගත්ත අයිටම්ස් 25ක් විතර. අපි බලමු මොනවාද ඒ කියලා. ඒ වගේම ඔයාලට gift දිනා ගන්නත් පුළුවන් ටෙමු එකෙන්. ඒ විස්තර ඉස්සරහට අපි කතා කරමු. සෙපරේට් තමයි ඔඩ එක ආවේ. මේක තියෙන්නේ මේක තියෙන වයර්ලස් හෙඩ්ෆෝන් එකක්. ඒකෙන් හින්දා ඒක වෙනම ඒක ඩැමේජ් වෙයි කියලා. විශේෂයෙන්ම කියනවා ටෙමු එකෙන් ගෙනන කිසිම අයිටම් එකකට, ඒ කියන්නේ ග්ලාස් එකක්, හෑන්ඩ් බෑග් එකක්, ෂූස් වලට කිසිම එකකට shipping tax මුකුත් වදින්නේ නැහැ. ඉතින් මාරම හොඳයි අනිත් ඇප් එක බලද්දී. අනික මං ගෙන්නපු හැම ප්‍රොඩක්ට් එකක්ම ෆොටෝ එකේ තියෙන විදියටම ඒ විදියටම ආවා කලර් එක එහෙම. ඉතින් ඔයගොල්ලෝ ඕඩර් එකක් දානවනේ අනිවාර්යෙන් ඒකත් බලලම දාන්න, රිවිව්ස් අනිවාර්යෙන් බලන්න. ඊළඟට මෙන්න මේ රින් එක. මේ අනේක ලස්සනයිනේ. ඒක ලස්සනයි. මම තව ඉයරින් කටපොඩ දැම්මා. ඊළඟට මම බොටල් එක මේක මම අලිඑක්ස්ප්‍රස් එකෙන් දාන්න බලන් ඉඳලා ඊළඟට මේකෙන් දැම්මා. එයාලගේ පැකින් කිලුත් හොඳයි. ඊළඟට මේක මේ අයිස් බෑග් හදන්න පුළුවන් මෝල්ඩ් එකක්. මේක අර කික්සි ගෝල් එකේ ඩ්‍රින්ක්ස් දැකලා තමයි මට ඕන උනේ මේ වගේ එකක් ගන්න. මේ තියෙන්නේ ඒක. ඊළඟට මම චූටි වොලට් එකක් දැම්මා. කොහොම හරි මේ ටිකට රුපියල් 14000ක් තමයි ඔරිජිනල් ප්‍රයිස් එක. ඩිස්කවුන්ට් ඇවිල්ලා රුපියල් 7000 කොහෙද? ඒ ගානකට තමයි ගන්න හම්බුනේ. චූටි පර්ස් එකක් දැම්මා වොලට් එක. මෙන්න මේ විදියට පොකට් එකක් තියෙනවා. මෙතනින් ඕපන් කරන්න තව එකක් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. ස්පෙෂල්ම දේ තමයි ටෙමු එකේ ඕඩර් එකක් එනවා කියලා තියෙන කාල සීමාවෙන් පස්සේ. ඒ කියන්නේ පරක් වුණොත් ඕඩර් එක එන්නේ ඒගොල්ලෝ එක දවසකට ඩොලර් එකක් ගෙවනවා කියලා තියෙනවා. ඒ වගේම හරියම ඉක්මනට ඕඩර් එකක් ආවා. අපේ පළවෙනි ඕඩර් එක. ඒ වගේම දෙවෙනි ඕඩර් එකත් ඒගොල්ලෝ දීපු කාල සීමාව ඇතුළත ආවා දවසකට කලින්. ලේට් උන්නේ පැකේජ් එක. දාලා නැති නිසා දාලා මම දාන්න පුළුවන් දාන්න. ගොඩ කාලෙකින් ඉයර්ස් දැම්මේ නැහැ. ඊළඟ මම දැම්මා බෑක් කවර් එකක්. මේකේ මිරර් එක තියෙන එක. මම බෑක් කවර්ස් ටිකක් කලින් ගෙන්න ගත්තා. මේකත් දැම්මා. ඒක ගන්න ඕනේ හින්දා almost sold out කියලා තිබුණේ. හැබැයි ඒවා එනවා. ස්ටික් එකක් තියෙන එක ගලවන්න ඕනේ. මේක ඇවිල්ලා මේ අපේ හස්බන්ඩ් දාපු එකක් රේසර් දාන්න. ඊළඟට ඒකත් එයා දාපු එකක්. එයාට මොකද්ද මෙහෙම අතට දාන එක. ඒක. ඊළඟට අපේ නංගිට ගෙන්නුවා laptop protect එකක්. no keyboard protect එකක්. කොහොම
ඒක බලන්න ඕනේ නේද? ඒක කීබෝඩ් එකේ ඩස්ට් එක යනවට එහෙම දාන්න පුළුවන් මෙහෙම. ඊළඟට අපේ තාත්තට බෙල්ට් එකක් දැම්මා මේක වෙනවා. බෙල්ට් එකක් දැම්මා පැකේජින් එක මාරම ක්වොලිටි. හොඳට තියෙනවා. ඉතින් gift එකක් වුණා දෙන්න පුළුවන්. බය නැතුව. මේක අපි කලිනුත් ගෙන්නුවා. ඒක නම් නියමයි. මේක රුපියල් 1000ක් වුණා. මෙන්න තමයි. බෙල්ට් එකක් දැම්මා. ඒකත් අපේ හස්බන්ඩ්ට. ඒකත් පැකේජින් එක හොඳයි. පෙන්සිල් කේස් එකක්. මේක අපේ නංගිට දැම්මේ. ඊළඟට මගේ හැන්ඩ්බැග් එක. මම අයිටම් 17ක් ගෙන්නුවා රුපියල් 8000කට කිට්ටු වෙන්න. ඉතින් ඒක ඩොලර් 50ක ටෝටල් එකක් තමයි පෙන්නුවේ. ඩොලර් 21කම ඒගොල්ලන්ගේ ඩිස්කවුන්ට් එකක් ගිහින් තියෙනවා. ඉතින් සමහර දේවල් අපිට මෙහෙ ගන්න ගියම මාර ගණන්. ඉතින් මාරම වර්ත් මේ ප්‍රයිස් එකට මේ ප්‍රොඩක්ට්. ඉතින් ඔයාලත් ගෙනලා බලන්න. මේක ඇත්තටම පිස්සුවක් වෙනවා. මොකද ඒ තරම් ගොඩක් අපිට ඕන කරන අයිටම්ස් මේකේ තියෙනවා. ගෙදරට ඕන කරන දේවල්. ගත්තේ හැමිට හෙල්මට් එක දාන්න කලින්. මේ දාන්න හෙල්මට් එක දාන්න කලින්. එච්චරයිද? මම ටෙම්පර්ඩ් එකක් දැම්මා. මේ බයෙන් දැන්. ඇත්තටම මට ටෙම්පර්ඩ් එකක්ද මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. ඒක මම තාම ෆෝන් එකට ඇප්ලයි කරෙත් නැහැ. ඒක මට තේරෙන්නේ ඒක හරියම සොෆ්ට්. ඉතින් මම පස්සේ බලලා කමෙන්ට් එකක් හරි දාන්නම් මේකට. කොහොමද ඒකේ තත්ත්වය කියලා. ඉතින් මේ ටික තමයි මගේ දෙවෙනි ඕඩර් එකේ මම දාපුවා. දැන් මම ඊළඟට ඔයගලන්ට පෙන්නන්නේ මගේ ෆස්ට් ඕඩර් එක තෙමු එකේ. ඒ වගේම සමහර වෙලාවට ටෙමු එකෙන් එනවා gift දිනා ගන්න gift එකක් දෙනවා ඒගොල්ලෝ. හැබැයි ඒකේ gift දෙක ගන්න නම් අපි රුපියල් 7000ක විතර ඕඩර් එකක් දාන්න ඕනේ. ඉතින් එහෙම එකක් තියෙනවා ඒකේ. මෙන්න මේක මම මාර ආසාවෙන් හිටියේ මේ ස්පූන් එකක සෙරමික් එකක්. ඒක ගෙන්න ගත්ත කොහොම හරි ඒක වුණා රුපියල් 300 ගණන්ද කොහෙද? ඊළඟට බෑග් කවර්ස් දෙකක් දාගත්තා. මෙන්න මේක. මේ බෑග් කවර් එක නම් මාරම ක්වොලිටි මාරම ලස්සනයි. වර්ත් කියන්නේ මේ ගානට වර්ත්. මොකද මෙහි මේ බෑග් කවර් එකක් ගත්තොත් රුපියල් 1000ක් 1600ත් අතර වෙනවා. ඉතින් මේක රුපියල් 500කට 400කට ගන්න පුළුවන් ටෙමු එකෙන්. ඉතින් කොච්චර ගානට වර්ත්ද බලන්න මේකම මෙහි කොච්චර ගණන්ද. ඉතින් ඊළඟට ගත්තා මෙන්න මේ ඩෙඩ් ස්කින් එක රිමූව් කරන එකක්. ඒ වගේම තමයි මාළුන්ගේ කොරපොත ස්කේල් එක යවන්න පුළුවන් එකක් ගත්ත. ඒක තාම බැලුවේ නෑ. හැමෝම මේව කළා try කළා. හැබැයි ඒක හොඳ වෙයි කියලා හිතනවා. හැබැයි මේ ෆස්ට් ඕඩර් එක දැම්මේ නම් අපේ හස්බන්ඩ් එයා තමයි මේ තේවල් ටික දාලා තිබුණේ. බෑග් කවර්ස් ටික නම් මං ඉල්ලපු හින්දා එයා දාලා තිබුණා. අනිත් ඒවා නම් එයා දැම්මේ. මෙන්න මේ waterproof cover එකක් දාලා දැම්මා. ඒක අපි වතුරටත් දාලා බැලුවා. ඇත්තට මේක එහෙම ලීක් වෙන්නේ නෑ වතුර ඇතුළට. ඉතින් බය නැතුව අපිට වතුර දාලා වීඩියෝ එකක් එහෙම ගන්න පුළුවන්. මගේ වොයිස් එක ගැන නම් උගල වැඩි හිතන්න එපා. මොකද මේ දවස්වල පොඩ අසනීපෙන් ඉන්නේ මේ වොයිස් ඕවර් එක දානකොට. කොහොම හරි කියන්න ඕනේ ටෙමු එක අනිත් ඇප් වලට වැඩිය මාරම ලේසි ඕඩර් එකක් දාගන්නත් කිසිම කරදරයක් නෑ. ගොඩක් ඩීටේල්ස් දාන්නත් නෑ. ඉතින් ටෙමු එක ෆස්ට් ටයිම් ඕඩර් එකක් දානවා නම් ඔයගොල්ලෝ ටෙමු ඇප් එකට sign in වෙලා ඔයගොල්ලෝ ඊමේල් එකක් හරි මොනවා හරි දීලා ඊළඟට ඔයගොල්ලෝ කැමති items ටික කාට් එකට දාගෙන ඒක ඔයගොල්ලෝ ගන්නවා නම් ඒකේ ඔයගොල්ලන්ට details ටිකක් දාන්න තියෙනවා. ඒ ටික දාලා ඔයගොල්ලන්ගේ address එක phone numbers ඒ ටික හරියට දාන්න. ඊළඟට තියෙනවා ඔයගොල්ලන් කාඩ් එක ඒ details ටෙමු app එකේ එහෙම save කරන්න එපා. ඒක අපිට හොඳයි. මොකද අපේ කාඩ් එකේ තියෙන සල්ලි පරිස්සම් කරගන්න හොඳ නිසා. ඉතින් මේ වගේ highlighter set එකකුත් දැම්ම. ඒකත් රුපියල් 300 ගාණක් විතර වුණේ. මෙන්න මේ චූටි item එකත් black head remove කරන එකක්. මෙන්න මේවා අපේ මිනිස්සයා දාපුවා. මේක මොකද නහයට දාන එකක්. ඒක නහයේ shape එක හැදෙන. අනේ මන් දන්නේ මට තේරෙන්නේ නැහැ. එයයි මේව දැම්මේ කියලා. ඉතින් මෙන්න මේක නම් toothbrush මේ hang කරන එකක්. ඒක නම් වටිනවා. ඒ වගේ එකක්.
මෙතනින් එහා මේ අයිටම්ස් ටික නම් අපිට නෙමෙයි අතරම ඕඩර් කරේ වෙන කෙනෙක්ට. ඉතින් යාට gift එකකට ඕනි කියලා අපෙන් ඕඩර් එක දාගත්තා. මොකද ඒව සර්ප්‍රයිස් කරන්න ඕනි හින්දා. ඉතින් මෙන්න මේ බෑග් එකත් එයාට දාලා තිබුණේ. ඒ බෑග් එකත් ඒ ගානට ක්වොලිටි එකත් හොඳයි. ඒ වගේම බෙල්ට් එකකුත් දාලා තිබුණා. ඒ බෙල්ට් එක දැකලා තමයි අපි දෙවෙනි පාරට මේ මම මුලින් පෙන්නපු බෙල්ට් එක ටෙමු එකෙන් ඕඩර් එක දැම්මේ. ඒක ඇත්තටම මේ බෙල්ට් එකේ ගානට වර්ත් සහ ඒක ක්වොලිටි ඒක නිසා. ඉතින් ටෙමු එකෙන් ඕඩර් එකක් දාලා බලන්න. ඉතින් ඔයගලන්ටත් ගොඩාක් වටින දේවල් තියෙනවා. දාලා බලලා හොඳට ක්වොලිටි එක බලන්න, රිවිව්ස් බලන්න, ලංකාවෙන් ඕඩර් කරලාද තියෙන්නේ බලන්න. ඕඩර් එකක් බලද්දි හොඳට දාලා තියෙන කැප්ෂන් එක, ඒ අයිටම් එකට දාලා තියෙන දේවල්, සයිස් එක, ගොඩාක් දේවල් තියෙන. ඉතින් කියවලා බලලා ඕඩර් එකක් දාන්න.